මේ පාර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය පුතේ ඔයා හිතුවට වඩා අඩු එකක් නම් විතරක් ඔයා මේ වීඩියෝ එක දිගටම බලන්න. මුලින්ම හොඳ ප්‍රතිඵල ලැබුණු දරුවන්ට අපි සුබ පතනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ අපේ ඔයාලා හිතපු තරම් ප්‍රතිඵලයක් ලැබිච්ච නැති මේ වෙලාවේ ටිකක් කනස්සල්ලෙන් දුකෙන් ඉන්න දරුවෝ ඉන්නවනම් අන්න ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. පුතේ හොඳට මතක තියාගන්න ඔයාලගේ දක්ෂතාවයේ නෙවෙයි ඔයාලට ලැබුණු ප්‍රතිඵලය කියන්නේ ඔයාලගේ හරිම මිම්ම නෙවෙයි. ඒක පල්ලවෙනිම දේ. ඒක ඔළුවට ගන්න. මොකද පුතේ ඔයාට මතකද ඔයා O level කරන්න පටන් ගත්ත විදිය. සාමාන්‍යයෙන් කොල්ලෙක් නම් හරිද? අර කොට කලිසම් ඇඳලා 9 වසරේදී කොට කලිසම් ඇඳ ඉඳලා එක පාටම නිකන් තමන්ගේ ඇඟටත් වඩා මොකද්ද? අර කලිසමත් නිකන් සෙට් නෑ වගේ නේද කට්ටියට ඉස්සර 10 වසරට ගියාම. ඉතින් ඒ වගේ එතකොට ඔයාගේ වයස ඔයා හිතන්නකො. දැන් ඔයාට වඩා ඔයා 9න් 10ට O level පටන් ගන්නකොට හිටපු මොහොත ඔයා හිතලා බලන්න. ඔයා ගත්තු තීරණ හරිද? එතකොට ඔයා පොඩි. එතකොට පුතේ ඒ කාලේ සමහර වෙලාවට ඔයාට මේ විභාගයේ බරපතලකම තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයා ඒ නිසා ඔයාට මොකක් හරි අර බුද්ධිය අඩුකම නෙවෙයි. ඔයාට මොකක් හරි පුතේ අර කරන් යන පිළිවෙල හරියට පාස් පේපර් ටික කරන්න බැරි වෙන්නේ නැති. විභාගය කියන්නේ මොකක්ද කියලා සමහර විට අඳුරගත්තේ ටිකක් ඔයා පරිණත වෙලා 11 වසරේ අන්තිම වාරේ විභාගෙදී වගේ වෙන්න පුළුවන්. එතකොට සමහර විට කල් මදි වුණා වෙන්න පුළුවන් පුතේ ඔයාට වැඩ ටික කරගන්න. හරි ඔයාලට සමහර විට හරි ගුරුවරු මේ එකතුනේ නැති වෙන්න පුළුවන්, සෙට් උනේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඔයා ඉන්න තත්ත්වය හිතලා බලන්නකෝ. දැන් ඔයා අර 9න් 10ට ගියාට වඩා ඔයා දැන් පරිණතයි. හරිද? දැන් ඔයාට ආපහු O level කරන්න තිබ්බොත් ඔයා මන් දන්නවා අර මිස්ටේක් ටික කරන්නේ නැහැ. ඉතින් පුතේ දැන් ඔයාට ලැබිලා තියෙනවා ඊට වඩා හොඳ chance එකක්. මොකද O level වලින් නෙවෙයි ඔය O level ප්‍රතිඵලය මත සමහර වෙලාවට අර ඉස්කෝලේකට ගද්දි හොඳ ඉස්කෝලේකට යන්න හෝ මොකක් හරි නැත්නම් ඔයා බයෝ මැත්ස් වගේ කරන්න හිටියනම් සමහර විට ඔයාට කරගන්න බැරි වෙන එක විතරයි පුතේ උතනින් වෙන්නේ. හැබැයි ඒත් ඔයා ප්‍රයිවට් කරනවා නම් ඔයාට බයෝ මැත්ස් උනත් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් තාම කවුරුත් මේ උදුරාගෙන නෑ මේ රිසල්ට් එක නිසා. හරි? ඉතින් ඔයාට ඕනනම් දැන් උනත් මහන්සි වෙලා ඔයාගේ ඕනම ටාගට් එකකට යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි? එතකොට පුතේ ඊළඟ දේ තමයි දැන් ඔයා දන්නවා මෙතන වෙන්න ඕනේ මොකද්ද කියලා. හරි? ඇත්තරම පුතේ එක්සෑම් එකක් සක්සස් වෙන්න කරන්න තියෙන්න ඕනේ ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් එක කියන්නේ පුතේ අර කොණ්ඩේ පීරලා ඒක නෙවෙයි. ඩිසිප්ලින් කියන්නේ පුතේ ඔයා එක වැඩක් එක දිගට අවුරුද්දක් දෙකක් එක දිගට කරන් යන්න ඕනේ කන්ටිනියස්ලි. ඒ කියන්නේ පුතේ ඔයා සරලව හිතන්නකෝ මොකක් හරි පන්තියකට සහභාගී වෙනවා කියලා. එතකොට ඔයා දානේ ගෙවල් මල ගෙවල් මගුල් ගෙවල් ඒවට අර යාළුවගේ ගෙදර යනවා එහෙම කිය ඔයා O level කාලේ ගොඩාක් ක්ලාසස් කට් වුණා නම් ඔයාට ඉස්කෝලේ යන්න බැරි වුණා නම් A level වලදී පුතේ ඔයා ඒ වැරද්ද කරන්න එපා. ඔයා මොන මට්ටමේ හිටියත් ඔයා ටික කාලයක් කරලා බලන්න එක දිගට එකම දෙයක් කරලා බලන්න. ඒකට තමයි පුතේ ඩිසිප්ලින් කියන්නේ. ඊළඟට පුතේ ඩෙඩිකේෂන් නැත්නම් කැපවීම. කැපවීම තියෙන්න ඕනේ පුතේ මාරම විදිහට. ඒ කියන්නේ ඔයා නිකන් අර O level කාලේ පැය දෙකක් පාඩම් කරලා අම්මට ගිහින් කියන අම්මා මං අද පැය දෙකක් පාඩම් කරා වගේ. එහෙම නෙවෙයි පුතේ. සාමාන්‍යයෙන් පැය 6ක් 7ක් 8ක් මහන්සි වෙලා හරිද? ඇත්තටම පාඩම් කරනවා කියලා කරන්න ඕනෙත් පුතේ මේ ඔය නිකන් පොතක් දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි. පාඩම් කරනවා කියලා කරන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික නැත්තම් පේපර් තමයි ඔයා කරන්න ඕනේ. කියන්නේ සමහර විට ඔයා මෙහෙම කරේ නැත්තම් ඔයා පාස් පේපර් කියන එක අහලවත් නැත්තම් ඔයා පාස් පේපර් අඩුම 10ක්වත් O level වලට කරේ නැත්තම් පුතේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා දැන් දන්න ඔයා A level කරන්න යන පළවෙනි දවසේ ඔයා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය පාස් පේපර් ටික හරියට කරගෙන අදාළ පාඩමට අදාළව විභාගෙට අවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා ගානට කරගෙන ගියා නම් ඔයාට කිසිම පාඩමක් අමාරු වෙන්නේ නැහැ. ඉතින් මම සුබ පතනවා සියලු දෙනාට ඔයා මොන විෂය තෝරගත්තත් පුතේ ඔයා අර මම කියපු කාරණා දෙක. ඒ කියන්නේ ඩිසිප්ලින් එකයි ඩෙඩිකේෂන් එකයි නැති කරගන්න නැතුව ඔයා මේ අවුරුදු දෙකමාර කරලා බලන්න. ඔයා අර O level කාලේට වඩා දැන් පරිණතයි. හරි? ඔයාට දැන් ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. හරි? සහ ඔයා විභාගෙ ලියනකොට පුතේ මීටත් වඩා පරිණතයි. ඔයාට විභාගෙ ලියනකොට ඔයා අවුරුදු 18ක 19ක විතර තරුණයෙක්. හරි? ඒ නිසා තරුණියක්. හරි? ඒ නිසා පුතේ මේ ඔයා විභාගෙ ලියනකොට ඔයාගේ අඩුපාඩු ටික කොහොමද තව ටිකක් හොයාගනි A level exam එක ලියනකොට. ඉතින් අපි A level හරියට කොට දාමු පුතේ. A level තමයි ඔයා කැම්පස් යන මාර්ගයේ ඔයා යන පාත් එක තීරණය කරන exam එක. ඒ නිසා O level වලදී කිසිම විදිහකින් අප්සෙට් ගන්න එපා. හරි? එහෙනම් මම ඔයගොල්ලන්ට සුබ පතනවා. මම A level ICT කරන සුපුන් දුලංග සර්.